Hello guys, ඔන්න අද අපි බලන්න යන්නේ Asterix and Obelix the Big Fight කියන කාටුන් එක. මේක පුංචි සීරියස් එකක්. මේ සීරියස් එකට එපිසෝඩ් 5ක් තියෙයි. මේක තමයි පළවෙනි එපිසෝඩ් එක. ඉතින් මම පුළුවන් ඉක්මනට මේකේ ඉතිරි එපිසෝඩ් 4ම ඔයාලට ගේනවා. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා මාව subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. කතාව පටන් ගන්නේ රෝමන් කාරයෝ වගේත් අය පාරක් මේ ගෝල් දේශයට පහර දෙන්න එන සීන් එකකින්. ඒත් හැමදාම වගේ වෙන්නේ සූරපප්පලා වෙදපප්පගේ අරිෂ්ට බීලා ඇවිත් මේ සේරම රෝමන් කාරයන්ට පහර දෙන එක. ඉතින් ඒත් එක්කම මේ කතාව මෙතනින් නවත්තලා කතාව ආයම පාරක් ගොඩක් කල් ආපස්සට එනවා. ඔච්චර කල් ආපස්සට ආවද කිව්වොත් දැන් මේ සූරපප්පලාගේ ළමා කාලය. ඉතින් දැන් මේ වෙලේ ජිම් පප්පා සූරපප්පට තෑග්ගක් දෙනවා. බලන් යද්දි අද තමා සූරපප්පගේ උපන්දිනය. ඒත් එක්කම සූරපප්පත් ජිම් පප්පට කොළ 4ක පත්‍රයක් තෑග්ගක් විදියට දෙනවා. බලන් යද්දි ජිම් පප්පගේ උපන්දිනෙත් අද තමයි. ඒ කියන්නේ දෙන්නගේම උපන්දිනේ එකම දවසේ. ඉතින් දැන් මෙයාලගේ ගම පැත්තට කයියක් දාගෙන එන ගමන් ඉන්නේ. බලන් යද්දි දැන් ගෝල් දේශය කියන්නේ හරිම සාමකාමී තැනක්. මොකද සීසර් තාම බලයට පත් වෙලා නැති නිසා. ඒත් එක පැත්තක ඉඳන් වෙදපප්පා කරන්නේ මැජික් අරිෂ්ටය හදන්න උත්සාහ කරන එක. මෙයා කියන්නේ සීසර් කවදම හරි බලයට පත් වෙච්ච දවසක සීසර් මේ ගෝල් දේශය ආක්‍රමණය කරන්න එයි. ඒක නිසා අපි දැන්ම ඉඳලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා. ඒත් ගමේ නායකතුමා නම් කියන්නේ සීසර් කවදාවත්ම මේ ගෝල් දේශය ආක්‍රමණය කරන්න එන්නේ නැහැයි කියලා. ඉතින් ඊට පස්සේ මේ කතාවත් අහගෙන වෙදපප්පා යනවා ගමේ ළමයින්ගේ ඉස්කෝලේට. ඉතින් මේ ළමයින්ගේ අතරේ සූරපප්පයි ජිම් පප්පයි ඉන්නවා. දැන් මෙයාලට තියෙන්නේ පන්තියේ ඉස්සරහ කතාවක් ඉදිරිපත් කරන්නලු. ඒත් කතාව ඉදිරිපත් කරන්න ජිම් පප්පා නම් හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් ඒත් එක්කම මෙයාලගේ කතාව ඉදිරිපත් කරන වෙලාවත් එනවා. ඉතින් මේ වෙලේ සූරපප්පා කතාව කර ඉන්න අතරේ ජිම් පප්පා නම් හොඳටම බය වෙලා ඉන්නේ. මේ වෙලේ එයාගේ මූණත් එක්කම රතු වෙන්න ගන්නවා. ඉතින් ඒත් එක්කම බය වැඩි වුණ පාරට ජිම් පප්පට සිහියක් නැති වෙනවා. ඒත් සූරපප්පා කරන්නේ මේකත් නිකන් කතාවේ කොටසක් වගේ වැඩි බැලන්ස් කරලා දාන එක. ඉතින් ඒත් එක්කම අනිත් පැත්තෙන් අපට පෙන්වන්නේ එහා ගමේ නායකතුමා ඇවිත් පප්පා ගමේ නායකතුමාට එයාගේ පුතාව බාර දෙනවා ටික කාලයකට බලා ගන්න කියලා. මේ කොල්ල නම් ටිකක් නපුරු පොරප්පාටයි. එයා ආපු ගමන්ම කරන්නේ මේ ජිම් පප්පටයි සූරපප්පටයි හොඳටම කරදර කරන එක. ඒත් මේ වෙලේ ජිම් පප්පටයි සූරපප්පටයි හොඳටම තරහ ගිහින් මේ කොල්ලට හොඳ පාරක් ගහනවා. ඒත් මේ කොල්ලට නම් මෙයාලා දෙන්න ගහන එක පාරක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් දැන් මෙයා මේ දෙන්නට කියනවා දැන් ඔය දෙන්න මෙතනින් දුවනවා. මම ඔයාලව අල්ලගත්තොත් ඔයාලට මම හොඳටම ගහනවා කියලා. ඉතින් ඒක නිසා මේ ඩබලත් වේගෙන් දුවන්න ගන්නවා. මෙයාලට මේ වෙලේ තේරෙනවා මේ කොල්ලගෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය වෙදපප්පගේ කූඩාරමට ගිහින් හැංගෙන එක කියලා. ඒ ජිම් පප්පා නම් මේ කූඩාරම ඇතුළට යන්න ගොඩක් බය වෙන නිසා අර හාදයට මේ දෙන්නව අහු වෙනවා. මේ හාදය මේ වෙලේ hina වෙන්න ගන්නවා. කූඩාරමක්වත් ඇතුළට යන්න බැරි බයගුල්ලු දෙන්නෙක් තමයි ඔය දෙන්න කියලා. සූරපප්පා මේ වෙලේ කියනවා අපි මේක ඇතුළට යන්න බය නෑ. අපි අද රෑම මේක ඇතුළට ගිහින් ඔයාට පෙන්නන්නම් කියලා. මේ හාදය මේ වෙලේ කියනවා ඔයාලා මේක ඇතුළට ගියා කියලා ඔප්පු කරන්නේ කොහොමද කියලා. මේ වෙලේ සූරපප්පා කියනවා මම සාක්ෂියක් විදියට වෙදපප්පගේ අර රත්තරන් දෑකැත්ත අරන් එන්නම් කියලා. මේ වෙලේ අර හාදය කියනවා ඔයාලා මේ කූඩාරම ඇතුළට ගියා කියලා ඔප්පු කරොත් මම ආයේ කවදාවත් ඔයාලට කරදරයක් කරන්නේ නැහැයි කියලා. මෙයා මෙතනින් යන්න යනවා. ඉතින් ගොඩක් රෑ වෙලා ගමේ හැමෝම කෑම ගන්න වෙලාවේ මේ ඩබල යනවා වෙදපප්පගේ කූඩාරමට. මේ වෙලේ සූරපප්පා පණ දාගෙන දෑකැත්ත හොයද්දී ජිම් පප්පා කරන්නේ අර වෙදපප්පා හදපු මැජික් අරිෂ්ටේ සුප් එකක් කියලා හිතාගෙන ලොකුම ලොකු ඉස්සෙකුයි චෙරිගෙඩි වගේකුයි දාන එක. ඒ ඇස්සේ අර හදය කරන්නේ බොරු බඩේ අමාරුවක් අරන් වෙදපප්පා ගාවට යන්නේක. මෙයා මේ විදියට බොරුවට හැසිරෙන්නේ වෙදපප්පා මෙයාට බෙහෙත් තියෙන කූඩාරමට ගියාට පස්සේ අර දෙන්නව අතටම අහු වෙන නිසා. ඉතින් පොර සාර්ථක වෙනවා. වෙදපප්පා එනවා කූඩාරම පැත්තට මේ පොරට බෙහෙත් ගේන්න. ඉතින් සූරපප්පට රත්තරන් දෑකැත්ත හම්බ වෙද්දිම වෙදපප්පා එනවා කූඩාරම ඇතුළට. ඉතින් ඒක නිසා මේ දෙන්නත් ඉක්මනට ගිහින් හැංගෙනවා. ඉතින් වෙදපප්පා බෙහෙතත් අරන් යන්න හදද්දිම ජිම් පප්පා වැටෙනවා අරිෂ්ට කල්දේරමට. එයා ඒකට වැට්ට ගමන්ම ලොකු පිපිරීමක් වෙනවා.
ඒත් එක්කම මේ සද්ද ඇහිච්ච පැත්තට ගමේ කට්ටියක් දුවන් එනවා. ඉතින් කට්ටිය ඇතුළට ගිහින් බලපුවාම ජිම්පප්පට සිහිය නැතුව වැටලා ඉන්න විදිය හැමෝම දකිනවා. ඉතින් සිහිය නැතුව හිටපු ජිම්පප්පට ටික වෙලාවක් යද්දි සිහිය එනවා. ඉතින් එයාට සිහිය එද්දිම එයා කියන්නේ මට කන්න මොන හරි දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි වාරන් යන්නේ ළඟ දවසේ උදේ වෙන සිදුවීමකට. මේ වෙලාවේ සූරපප්පා ජිම්පප්පට හිම බෝලයකින් ගහනවා. ඊට පස්සේ ජිම්පප්පත් කරන්නේ එයාගේ පැත්තට ලොකු හිම බෝලයක් විසික් කරන එක. ඒත් එක ගොඩක් වේගෙන් ගිහින් එතන තිබ්බ වහලවල් වගේ කුත් හීල් කරගෙන යනවා. මේ වුණ දේ නම් මේ දෙන්නට හිතා ගන්නවත් බැරි වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා කරන්නේ වෙන පැත්තකට ගිහින් එක එක විදිහේ ගල් උස්සලා බලන එක. බලන් යද්දී සූරපප්පට ඕනම සයිස් එකේ ගලක් උස්සන්න පුළුවන් විදිහේ ශක්තියක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ මෙයාලා තීරණය කරනවා මේ ශක්තිය ගැන කාටවත් නොකිය ඉන්න. ඉතින් එයාලා එහෙම කියාගෙන පාරේ පොඩි කයියකුත් දාගෙන එනවා ගම පැත්තට. ඒත් එක්කම මෙතනට එනවා අර හාදයා. එයා දැන් මේ දෙන්නට හොඳටම ගහන්න තමයි හදන්නේ. ඒත් එක්කම ජිම්පප්පා මෙයාට උඩින් යන්න පාරක් දෙනවා. ඉතින් එහෙම ගහලා ජිම්පප්පා කියනවා මේ රාස එයා විතරයි දන්නේ කියලා. එන්නේ වුණ වැඩේ පිටිපස්සේ හිටපු බෙදපප්පා දැකලා මේ දෙන්නම කූඩාරමට එක්කන් ගිහින් අහනවා ඔයාලා මේ අරිස්ටට මොනවද දැම්මේ කියලා. ඉතින් ඊට පස්සේ ජිම්පප්පා ටික වෙලාවක් හිතලා කියනවා මම මේකට දැම්මේ ස්ට්‍රෝබෙරි ලොකු ඉස්සෙකුයි කියලා. ඊට පස්සේ යාලා ඒ දෙක දාලා හැංගිලා බලන් ඉන්නවා අරිස්ට වැඩ කරනවද කියලා. ඒත් ඒක වැඩ නැති පාටක් තමයි පේන්නේ. ඉතින් ඒත් එක්කම සූරපප්පට මතක් වෙනවා මෙයාර ජිම්පප්පගේ උපන්දිනේට දුන්න කොළ 4 පත්‍රය. ඉතින් ඊට පස්සේ මෙයාලා කරන්නේ කොළ 4 පත්‍රයක් හොයන් ඇවිත් මේකට දාලා බලන එක. බලන් යද්දි වැඩි හරි වගේ. අරටම අමුතු එලියක් විහිදිලා යනවා. ඉතින් මේක මේ වෙලේ වෙදපප්පා පරීක්ෂා කරලා බලනවා. අරිෂ්ඨ බලය හරියටම හරි. එන්නේ අරිෂ්ඨ බලය తాවකාලිකයි. ටික වෙලාවක් යද්දි නැති වෙලා යනවා. ඒක නිසා මෙයා නායකතුමාට කියනවා මේක ගමේ අයට දැම්ම ලබා දෙන්න ඕනි නෑ. අපි ටික කාලයක් විතර මේක පරීක්ෂා කරලා හරිම විදියට හදලා ගමේ අයට මේක බෙදලා දාමු කියලා. ඒ නායකතුමා කියනවා ඕනවට වඩා දුරදිග හිතන්න ඕනිනේ. අපි ගමේ අයට මේක බෙදලා දාමු. එන්න ඒ විදියට නායකතුමා කිව්වට පස්සේ එදපප්පත් කැමති වෙනවා මේක ගමේ අයට බෙදලා දාන්න. දැන් මේක ගමේ අයට දුන්නම ගමේ හැම මිනිස්සෙක්ම පිළිවෙලකට වැඩක් කරන්න. ඒ වගේම තවත් කට්ටියක් අරිෂ්ඨ බොන්න පොර කනවා. මේව බලාගෙන ඉඳලම එපා වෙන බෙදපප්පක් කරන්නේ මේ අරිෂ්ඨ කල්දේරම බිමට හලලා දාන එක. මෙයා මේක අහලලා කියනවා මම මේ මැජික් අරිෂ්ඨ හදන්නේ ගමේ ආරක්ෂාවට විතරයි කියලා. මෙයා කේන්තියෙන් මෙතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ අපිව වර්තමානයට ගේනවත් එක්කම මේ අපේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. මේ කතාවේ දෙවෙනි එපිසෝඩ් එක මගේ channel එකේ වැඩිම ගමන් බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එක දාලා තියාගන්න.